එදා පාර මේ වගේ කේසස් වලට තමයි දාගෙන යන්නේ. ටවල්ස්, ස්වීටර්ස් අනම්මනම් දාගෙන යන්න පුළුවන්. ගවුන් දාගෙන යන වෙනම ඉතින් මගේ টොප්ස්. නිසා මම මේ වගේ කේසස් වලට දාගෙන ගියාම අපිටත් ලේසික්ස් දාගෙන යන්න මට කියනවා මේ කියන්නේ. බට් මේ කේසස් අඳුන් දාගෙන යන්න තමයි නැත්තේ. ඒක නිසා මම මේව දාගෙන යනවා. Hello ළමයි, good morning. අද ඔක්තෝබර් 3 වෙනිදා ඔන්න ඉතින් අපේ දවස් 3ක ට්‍රිප් එකේ පළවෙනි තරට තමයි අපි මේ උදේම යන ගමන් ඉන්නේ. අපිට ඔන්න ඔහම යන ගමන් ඉද්දි බඩගිනි හැදුණා. ඉතින් මෙන්න මේ ගලේ රොටි කියන ස්පොට් එකකින් අපි නතර කරා. ඒ රොටි වලට අපි මාර ආසයි තුනා. අපි ගලේ පුච්චන රොටි සාමාන්‍යයෙන් කාලා නැති නිසා. මේ ඉන්න අපේ මාමා මෙයා වැකේෂන් වලට ඉතින් එනවනේ ඇමරිකාවේ ඉඳලා. ඉතින් එයා තමයි අද ෆුල් ට්‍රිප් එක අපිව ගෙනියන්නේ. ඉතින් ඔන්න දැන් අපි පළවෙනි හොටෙල් එකට ලං වෙලා ඉන්නේ. ඔන්න අපේ පළවෙනි හොටෙල් එක ඩබල් ට්‍රී බයි හිල්ටන් වීරවිල රිසෝට්. ඉතින් ඔන්න ඔහොම ඇතුළට අපි ගියා. ඉතින් වාහන චෙක් කරන කට්ටිය වාහන චෙක් කරනවානේ. ඉතින් අපි වාහන දෙක චෙක් කරගෙන ඔන්න දැන් ඔහොම ඇතුළට යද්දි වාව්. ඇතුල් වෙන තැනත් මාරම ලස්සනයි. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. ඉතින් ඔහොම චෙක් ඉන් වෙලා රූම්ස් වල කීස් ගද්දි මෙයාලා අපිට මෙයාලාගේ වෙල්කම් ඩ්‍රින්ක් එකයි වෙල්කම් ස්නැක් එකයි දුන්නා. මට නම් ඇහිච්ච විදිහට වුඩ් අපල් කියලා කියන්නේ තිස්ස මහාරාමෙත් හැමතැනම තියෙන පළතුරක්ලු. ඉතින් මෙන්න මේ වුඩ් අපල් එක මාර ෆ්‍රෙෂ් මාරම රහයි. ඊළඟට අපේ ස්නැක් එක ගැන කිව්වොත් ඒකත් මාරම සොෆ්ට් මාරම රහයි. ඇතුලේ මාර විදිහට චොක්ලට් ගතිය තියෙනවා. ඉතින් පටන් ගන්නම මෙන්න මේ වෙල්කම් ස්නැක් එකයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි 100ක් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔහොම අපි ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි ඩිසයිඩ් කරා අපි එළියේ පැත්තේ ගිහලා බලන්න ඕනේ කියලා. මොකද මේ ඩබල් ට්‍රී බයි හිල්ටන් කියන හොටෙල් එක සාමාන්‍යයෙන් නේචර් එකට ගොඩක් ලස්සනයි, ගොඩක් සිමිලයි කියලා ගොඩක් කඩේ කියනවා. අනේ සමාන නැද දෙවියනේ මේකේ තියෙන ලස්සනට. මාරම ලස්සනයි, ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. අපි වන් නයිට් නේ හිටියේ. එතකොට අපි ඉතින් රෙස්ට් කළා, එමේ ගිහිල්ලා ඇවිදලා එද්දි ඉතින් අපිට මෙන්න මේකේ තියෙන ලස්සන බලන්න දවසකුත් මදි. මට වගේ නම් ගොඩක් හොඳයි TikTok කරන්න. කියද්දි මේ TikTok කරලා අපේ මාමා මාත් ඉතින් එකක් දෙයක් කරා නැතුව නෙමෙයි. මේ ඉන්නේ අපේ පවුලේ කට්ටිය. ඉතින් අපි ෆොටෝස් වීඩියෝස් ටිකක් ගහලා අපි රූම්ස් වලට ගියා. හෙලෝ ළමයි. දැන් අපි ඉන්නේ හොටෙල් එකේ. ඔයගොල්ලෝ දන්නවා. චෙක් ඉන් වුණා. හෙට උදේට අපි චෙක් අවුට් වෙනවා. අපි ආවේ කොහෙද? වීරවිල තිස්ස මහරාම පැත්තේ. එහෙම අයිඩියා එකක් තිබ්බෙම නැහැ. මං හිතුවේ නුවරඑළිය යනවා කියලා. TikTok කරා අරව කරා මේව කරා දැන් ඉතින් රූම් එකට යනවා. බයි ඉන්නවද වෙන්නේ කියලා. මේ හොටෙල් එකෙත් එක පාර්ට්ස් බෙදලා තියෙනවා. ඉතින් ඒක අපේ හරියට ඇවිද්දන අපිට දවසකුත් මදි ඇවිද ගන්න. ඉතින් මේ තියෙන්නේ උඩම තට්ටුවේ තියෙන රූෆ් টොප් එකට පේන view එක. මෙතන ගඟක් හෝ වැවක් තියෙනවා. මන් දන්නේ නැහැ ඒකේ නම නා. ඉතින් රූම් එකට ඇවිල්ලා ගහපු ෆොටෝස් වීඩියෝස් ටික බල චුට්ටක් වෙලා හිටියා. හෙලෝ ළමයි. මං ඩීටේල්ස් ටිකක් කියන්න තමයි ආවේ. වොෂ් දාගෙන දැන් ඩිනර් එකට රෙඩි වෙන්න යන්නේ. යාවේ ඩබල් ට්‍රී බයි හිල්ටන් කියන හොටෙල් එකට. ඒක අපේ මාමි ගානේ දැන් අපේ ට්‍රිප් ගිෆ්ට් එකක්. ඉතින් මාරම ලස්සනයි. අපි වන් නයිට් තමයි මේකේ ඉන්නේ. අපි හොටෙල්ස් 3ක ඉන්නවා. ඒක නිසා අපිට අපේ ෆුල් ට්‍රිප් එක දවස් 4ක් එක හොටෙල් එකක දවස් 3 එක ගාන ඉන්නවා. 4 වෙනි දවසේ එනවා. එහෙම එකක් තමයි. ඉතින් පාර්ට්ස් 2කට කඩන්න වෙයි කොහොමත්. අම්මයි තාත්තයි ඉලී ෆිල්ම් එකක් බලනවා. ඉතින් මම ඩිස්ටර්බ් කරන්න බැරි නිසා තමයි මෙතනට ආවේ කියන්න. සර්ච් කරා තියෙනවද අවුට්ෆිට් එක මොකටද යන්න කලින් පෙන්නන්නම්. දැන් වොෂ්රූම් එකට පොඩ්ඩක් මූලට කිසි දෙයක් සිද්ධ කරගන්න. දැන් අපි යන්න ලෑස්ති වෙන්නේ අපි ඩිනර් එකට. ඔයගොල්ලන්ට මං කියන දේ ඇහෙනවද දන්නේ නැහැ. මේ ක්ලයිමේට් එක හරිම සීතලයි යන්නේ. සීරම් එක ගොඩක් ගන්න මේ අපි සීරම් සමය මෙහෙම හදා ගන්නවා. ඒක වැරදි. එහෙම හදාගත්තාම අපේ මූණට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අපේ මූණට ඇප්ලයි වෙන්නේ නැහැ හොඳට. අපි ඒක නම් මේ කරලා තමයි මේ ගහගන්න ඕනේ. හරි පප සුදු වෙන ක්‍රීම් ගහන්නේ. නැත්තම් මම ඒක අනිවාර්යෙන් ප්‍රොමෝට් කළා. ඒගොල්ලන්ගේ මම
මට ප්‍රොමෝෂන්ස් ඉට කරනවා මම ක්‍රීම් ගානේ නෑ සුදු වෙන. නැත්තම් මේ පාට එකම තමයි. මගුලන් ගත්තා බං එතක දොම් බං එවා අයෝ මං එවා මෙක බං ඉරන්නම තෙරේ බං එවා අයෝ මං එවා මෙක බං හෙට අපි 12ට චෙක් අවුට් වෙනවා. ඒක නිසා අපිට වීඩියෝ ටිකක් කරගන්න ඕනේ. මගේ TikTok ෆෑමිලි එකට මට වීඩියෝස් කරගන්න ඕනේ. ඔන්න ඉතින් දැන් අපි යන්නේ ඩිනර් එක ගන්න තැනට. ඔයාලා මම පෙන්නන වීඩියෝස් වල නිකන් විශේෂ දෙයක් බලන්න මෙයාලගේ හැමදේම කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඩෙකරේෂන් හරිම නේචර් එකට සම්බන්ධව නේද? ඒකත් හරි ෂොක්. ඉතින් වෙනද වගේම තිබේ රයිස් නූඩල්ස් අනම්මනම් ඉතින් මම ගත්තේ ඒවා බ්‍රෙඩ් කෝන් එකක් වෙනම තිබ්බා සලාඩ් කෝන් එකක් වෙනම තිබ්බා. ඉතින් මම ගත්තේ මේවා. ඔයාලා දන්නවද දෙයක්? මගේ ආසම කෑම තමයි බීෆ්. මීට් අයිටම්ස් වලින් නම් මම බීෆ් ඇන්ඩ් පෝක් තමයි චිකන් වලත් වඩා කැමති. ඉතින් කොහොමම අපි කාලා ඉවර වෙලා ඩෙසර්ට්ස් බෙදාගත්ත අමුතු ඩෙසර්ට්ස් තිබ්බා. ෆස්ට් ටයිම් try කරන ඒවා තිබ්බා. මේ තියෙන ඒගොල්ලන්ගේ මොක්ටේල් of the day. හරි ඉතින් දැන් අපි කාලා වැඩි අපිට hina යන සීන් ගොඩක් වුණා. ඉතින් මේ ඉන්නේ මගේ ලොකුවමගේ දුව. ඒ කියන්නේ මගේ නංගි. ඉතින් අපි දෙන්න කතා කර එහෙම කර කට්ටියට ඇද කර කට්ටියට විහිළු කර පොඩ ඉතින් ඒ ගතියක් තියෙනවනේ නැතුව නෙමෙයිනේ. මේ ඉන්නේ අපේ ලොකු අම්මා. මෙයා තමයි අපේ අම්මගේ අක්කා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මා. ගොඩක් කට්ටිය කියනවා අපි දෙන්නෙක් වගේ කියලා. ඇත්තනේ. හලෝ. ඔයාලා බලන්න මම බාත්රූම් එකේ විතරක් ඇයි වීඩියෝ කරන්නේ කියලා. සෑඩ්ලි මම විතරක් නෙමෙයිනේ රූම් එකේ ඉන්නේ. කවුරුත් ඉද්දි සාමාන්‍යයෙන් වීඩියෝ කරන්න ලැජ්ජයි. ඒ කියන්නේ කටින් කතා කරලා. ඔයාලටත් ක්ලියර්ලි ඇහෙනවා. ඩිස්ටර්බ් හැමුකුත් ඒක නිසා ඉතින් මම වොෂ්රූම් එකට වෙලා කතා කරනවා. පිළිදා ගම්මුනේ ඉන්නවා. හරිම මහන්සි. අනේ මන්ද මේ සිත් ඇවුලා 18 වන්නම් ඔකර කෙන්නම් තෙන හිත මංගානේ හබසට ඇත්ත කියනවා මම කාලයක් ගා හිටියා සෙරාවේ ලොකු කෙලෙන්ස් එකයි ඕඩිටර් එකයි මට ඒකත් හරිද රෙකමන්ඩ් කරනවා නම් මම රෙකමන්ඩ් කරනවා අනිවාර්යෙන් මේ ඕඩිටර් ප්‍රොඩක්ට් නියමයි. මෙහෙමයි ඉතින් හැමතිස්සෙම හොටෙල් එකකට වගේ ඇවිල්ලා තේ එකක් බිව්වේ නැත්තම් වැඩක් නැහැ කියනවනේ. සාමාන්‍යයෙන් ටී කෝන් එකක් දැක්කම අනිවාර්යයෙන්ම තේ එකක් බොන්නම ඕනේ සීන් එකක් හැමෝටම තියෙනවා. හා නැද්ද? කොහොමද ඉතින් රැට තේ එකක් ඕනේ. ඒක වෙනම කතාවක්. බිස්කටුත් අනිවාර්යෙන්ම ඕනේ. ඒකත් වෙනම කතාවක්. ඔහොම ඉතින් තියෙන තේවල් දෙක අඩුම කුරුම දාලා තේ එකක් හදාගෙන ඊ තුරුණු කුකී කෑල්ලකුත් කාලා තේ එක බීලා මම නිදාගත්තා. මොකද හෙට උදේම නැගිටින්න එපායි. හෙලෝ good morning මගේ රත්තරන් යාළුවනේ. හරි ඉතින් ඔන්න මම උදේ 7ට විතර නැගිටලා කවදාවත් වෙන්නේ නැති වැඩක් 7ට විතර නැගිටලා TikTok එකක් කරන්න ගත්තා. මගේ පළවෙනි outfit එක උනේ ඕක. මොකද ඉතින් ඔච්චර ගානකට අරන් ඉතින් ඕකෙන් TikTok එකක් කරේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් ඔන්න ඕක ඇඳගෙන TikTok එකක් දෙයක් කරලා ඊට පස්සේ ඉතින් අපේ මාමා කෑ ගහනවා ගානට වෙලාවට කන්න යන්න ඕනේ කියලා. ඉතින් කන්න යන්න මං දාගත්ත මගේ දෙවෙනි outfit එක. ඒ කියන්නේ මම දෙවෙනි හොටෙල් එකට ඇඳගෙන යන outfit එක. ආලේ මගේ නිස්තරනේ නුඹදන්නවාදෝ මාදරේ යගේ යලිකල්දා දැන් මම මේ යන්නේ හැඩවැඩ වෙලා TikTok ටිකක් කරලා කන්න තමයි. ඊට පස්සේ අපි කාලේ ඉවර වෙලා බලමු මොනවද වෙන්නේ කියලා. ලස්සනයි නේද ළමයි මගේ outfit එක. මම හරි full outfit එක පෙන්වන්නේ නැදකුද ඔක දිග ගවුමක් දන්න කට්ටිය මගේ වීඩියෝස් බලන කට්ටිය දන්නවා. මම breakfast එකේ නම් ඉතින් කන දේවල් ඔයගලන්ට පෙන්වන්නේ නැහැ. ඔය වීඩියෝ ක්ලිප් එක විතරයි ගත්තේ. ඔන්න දැන් බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. ඔන්න අපේ දැන් වෙලාව 10:45ට විතර ඇති. දැන් අපි මේ හොටෙල් එකෙන් check out වෙනවා 12ට. තව චුට්ට වෙලා තියෙන්නේ. ඉතින් මම මේ පළවෙනි ෆොටෝස් ටිකක් එන්න ගහලා වීඩියෝස් නම් කරා. ෆොටෝස් ටිකක් එන්න ගහලා we are going to the next hotel. Wait, Nisa. Wait till the end.
හරි ඔන්න ඉතින් අපි ආවා අපේ දෙවනි තැනට. ඒ කියන්නේ අපේ දෙවනි හෝටල් එකට. මේක තමයි 98 acres නැත්තම් ආක්ස්. අක්කර වලට ඉංග්‍රීසි වලින් කියන්නේ අන්න ඒක තමයි. මේ විවෙක් කොහමද? කලින් දෙකටම වඩා ලස්සනයි නේද? ඉතින් මේ තියෙන අපේ වෙල්කම් බෙවරේජ් එක සහ වෙල්කම් ස්නැක් එක. මේක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මේක යාලගේ වෙල්කම් බ්ලෙසින් එකක්. අපි චෙක් ඉන් වෙද්දී යාලා අපිට වෙල්කම් බ්ලෙසින් එකක් කියලා එකක් කරනවා. ඇත්තට මේක ෂෝක් නේද? එහෙම සාමාන්‍ය එහෙම බ්ලෙසින් එකක් එහෙම වෙල්කම් එකක් හොටෙල් වලින් දෙනවා අඩු. ඉතින් මේ මෝඩමමයි මෝඩනංගි ඒක අලුත් අත්දැකීමක් නිසා වීඩියෝ එකක් කරගත්තා. මේ හොටෙල් එකේ තවත් විශේෂ දෙයක් තමයි අපි මේගොල්ලෝ එහෙට මෙහෙට ගෙනියන්නේ එක එක චෝටි බග්ගිස් වල. ඉතින් මම නම් හරි මාසයි මෙන්න මේ බග්ගි එකේ එහෙම යන්න. ඉතින් මේ තියෙන්නේ අපේ රූම් එකට එන තැන. ඇත්තටම කිව්වොත් ගියපු හොටෙල්ස් තුනෙන්ම මම ආසම කරේ මේකට. සෝරි ළමයි මම වීඩියෝ කරේ ෆෝන් එක කියන්නේ ව්ලොග් එක කරන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඉතින් ඔයගලන්ට පුළුවන් විදිහට පේනවා මේ හොටෙල් එකේ මෙන්න මේ සයිඩ් එකේ තියෙන රූම්ස් හදලා තියෙන අලුතින්. ඉතින් ලක්සරි ටයිප් එකට හදලා තියෙන්නේ. අනිත් රූම්ස් එක කම්පෙයාර් කරද්දී මේවා තමයි හරිම ලක්සරි කියන්නේ. ඒ 98 acres එකේම තමයි අපි හිටිය අලුතින් හදපු කෑල්ල කිව්වොත් ඒක හරි. මම මාරු විදිහට ආස වුණා. ඉතින් මම කියන්නේ මේ ට්‍රිප් එකේ ගියපු හොටෙල්ස් තුනෙන් මම ආසම එක තමයි මේක. මම වැඩි YouTube එකේ ජනප්‍රිය නැහැනේ. මම ජනප්‍රිය TikTok එකේනේ. එතකොට මගේ TikTok වීඩියෝස් බලන කට්ටිය නම් මේ හොටෙල් එකේ සමහර තැන් අඳුරනවා ඇති. මොකද මම TikTok කරලා දාලා තියෙනවා. උගලන්ට දෙයක් කියන්න. අපිට රූම්ස් දෙකක් හම්බුණා. අපේ 8 දෙනෙක් ගියා. එතකොට අපි ප්ලෑන් කරා තාත්තලට ඒ පැත්තේ සයිඩ් එකේ රූම් එක දෙන්න කියලා. ඒ කියන්නේ ටිකක් ළඟවත් නෙමෙයි කෙලිම වෙනමම සයිඩ් එකේ රූම් එකක් තමයි තාත්තලට හම්බුනේ. හරිද? අපි මේ හිටපු ඒ සෙට් එක අලුතින් හදලා තියෙනවා කියලා කියන්නේ තාත්තලගේ රූම් එක කම්පෙයාර් කරද්දී තාත්තලගේ රූම්ස් මොනවාද කියලා හිතනවලු ඒ පැත්තේ සයිඩ් එකේ හම්බුනේ. ඉතින් මේක තමයි ලක්සරි විදිහට හදලා තියෙන අලුත්ම කාටවත් සල්ලි තියෙන මිනිස්සෙක්ට උනත් හිතලා යන්න පුළුවන් හොටෙල් එකක්. ඒ කියන්නේ එච්චරට ගණන් කියන. ඕගලන්ට මොනවද දැකපු වීඩියෝස් වලින් පේනවා ඇතිනේ කෙලින්ම අර ඉංග්ලන්ත ඉටලි ටයිප් එකට තමයි අපි ඉන රූම්ස් අරව මේව ඔක්කොම අලුතින් හදපු ඒවා ටික හදලා තියෙන්නේ. ඉතින් මාරම ලකි අපි මේ වගේ හොටෙල් එකකට එන්න. හලෝ කොහොමද අපි ඉන්නේ 98 arts කියලා හොටෙල් එකේ හෙවත් නැත්තම් ඒක ලක්සරි අම්මෝ මේක දාලා දැන්න මාස එකමාරක් හෝ දෙකකට කිට්ටු පුදුම ලස්සනක් තියෙන්නේ. කෙලින්ම ඉංග්ලන්ත ඉටලි ටයිප් එකට තමයි හදලා තියෙන්නේ. හිතාව ගන්න බැරි මොනම ලස්සනයි. අපි වර මේ පොඩි ට්‍රක්ස් වගේ බක්ස් වගේ එහෙම ඒ වලින් තමයි අපි ආවේ. කොහොමද අපි 8 දෙනෙක් ඉන්නවා. 5% room එකේ 3% room එකේ තමයි මේ අපිට හම්බුනේ. පුදුම ලස්සනක් තියෙන්නේ. මොරම ලස්සනයි. මම වීඩියෝ ඔයාලම වීඩියෝ එක දැක්කම කොච්චර ලස්සනද කියලා කියන්නේ. මම හිතන්නේ අලුත් තිසත් වෙන්න ඕනේ. ගියපු හොටෙල්ස් දෙකම මාර ලස්සනයි. ඊළඟ ඊට පස්සේ මම හිතන ඔයාලට කම්මැලි නැතුවද කියලා. මොකද මම ගොඩක් කතා කරන්නේ නැහැ. මගේ ස්කින් කෙයාර් එක ඔක්කොම වෙන්නවා. මම ගොඩක් කතා කරුවේ නැහැ. ඉතින් කම්මැලි නොවි දැන් ටික ලස්සනට බලාගෙන එතන බයි. හරි ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි හොටෙල් එකට එද්දී පොඩ්ඩක් 3-4 විතර වුණා. ඊට පස්සේ ඔහම ටිකක් වෙලා ඉඳලා රූම්ස් වල ඉඳලා රූම් එක බලලා එළිය බලලා view එක ඔක්කොම බලලා අපි ඩිනර් එකට ආවා. ඩිනර් එකට එද්දී මාරම සීතලයි. ඉතින් මේ ඇල්ලනේ. ඉතින් අපි ඔක්කොම hot water ඔක්කොම අර සීතලට දාන ඒවා ඔක්කොම දාලා හිටියා අපි. හරිද? දැන් ඔන්න අපේ කෑම තුන අපි ඕඩර් කරා. අපිට මුලින්ම තිබ්බා ස්ටාර් එකක් ඕඩර් කරන්න. මම පෝක් මට මතක නෑ නම ළමයි. එකක් තමයි එහෙම එකක් ගත්තා. ඒක නම් රස නැහැ. 10න් බිඳුව තමයි දෙන්න ඕනේ. ඊට පස්සේ මේක දානනේ කාබෝනාරා. මේ තියෙන මයි කාබෝනාරා පැස්ට් එක. ඒක නම් 10න් 100ක් දුන්නත් මදි. ඉතින් එක එක්කෙනා එක එක දේවල් තමයි ඕඩර් කරුවේ.
මාත් හිච්චි චෙෆ් කෙනෙක් නේ. මේගොල්ලෝ මේවා ගානිෂ් කරලා තියෙන විදිහට මම නම් මාරම කැමතියි. මාරම ලස්සනයි. මාරම රහයි. ඉතින් ඔන්න එදාම රෑ අපේ අම්මලා පොඩි ඩ්‍රින්ක් එකක් දැම්මා. ඉතින් ඒක සාමාන්‍ය සුපරිත පරිදි වෙන දෙයනේ. ඉතින් අපි මොනවද කරේ? මම ওই වීඩියෝස් ටිකක් එඩිට් කරා. ඉතින් එහෙම මේදි මට නිින්ද ගියා. ඉතින් මොකද හෙට උදේට අපි වීඩියෝස් ටිකක් කරගෙන චෙක් අවුට් වෙන්නත් එපායි ළමයි. good morning මගේ සුගිරි යාළුවනේ. කොහොමද? ඉතින් ඔන්න මම නැගිට්ටා වාසනාවන්ත ලෙස මේ ට්‍රිප් තුනේම මේ කියන්නේ මේ දවස් තුනේම මම හරීම උදෙන් නැගිට්ටා. මොකද අපි මාමගෙන් බැනුම් අහන වෙන නිසා. අනිත් එක තමයි ඉතින් බුෆේ එකට යන්නත් එපැයි. ඉක්මනට ඇඳගෙන කන්න. නැත්තම් බුෆේ එක වැහුවොත් මල කෙලියයි. දැන් ඊළඟට අපි යන්නේ පුංචි එංගලන්තේ බලන්න. ඊළඟ හෝටල් එක ඒක තමයි. so excited වෙන්න කලින් ඉක්මනට අපි මම බයින කලින් යන්න ඕනේ ඇඳුමක් දාගෙන කන්න. මාර හැකියාවක් නේද ඉක්මනට ලෑස්ති වෙන්න අපිට තියෙන්නේ. ඇත්තටම කිව්වොත් බොරු. මම ලස්සන පැයක් විතර ගියා. එතනත් බැලුම් ඇහුවා. හරි බ්‍රේක්ෆාස්ට් එක ඉතින් පෙන්නන දෙයක් නැහැ. මේ ටික තමයි තියෙන්නේ. සුපුරුදු පරිදි දන්නවා ඔයාලා. ඉතින් පොඩි චටක් දාගෙන අපි කාලෙමු. හනේ ළමයි අපි ඔන්න ආවා අපේ තුන්වෙනි හෝටල් එකට. ඉතින් ඕක තමයි ලිටල් ඉංග්ලන්ඩ් කියලා කියන්නේ. ගොඩක් කට්ටිය හීනමවන තැනක් යන්නේ. ඉතින් අපිට යන්න වාසනාව තිබ්බා ඕකට. ඒකේ පොඩ්ඩක් තහනම් වටේ පිටේ වීඩියෝ කරන්න. ඒ නිසා පොඩ්ඩක් අස්සෙන් තමයි වීඩියෝ කරේ. ඔයගලන්ට පෙන්නන්න ඕනේ නිසා මේක කෙලින්ම එංගලන්තේ ළමයි. ආයෙත් කතා දෙකක් නැහැ. ඉතින් අපි හිටපු බංගලෝ එක මම ඔයගලන්ට පෙන්නන්න මොකද කියලා. සෝරි ළමයි මේකෙත් මම වීඩියෝ කරලා තියෙන මේ තියෙන අපේ රූම් එක අර vlog කරන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඉතින් සෝරි. එළිය බංගලෝ එකේ මම ඒ කියන්නේ ගත්තේ නැති වීඩියෝ එකක්. ඒක TikTok එකේ උඹලා දකින්න නැති කොහොමත් මෙතන ඉතින් එදත් රෑ අපේ අම්මලා සුපුරුදු පරිදි ඩ්‍රින්ක් එකක් දාන ආයුරු පේනවා ඇති ඕගොල්ලන්ට. එහෙම කරලා ඉතින් මායි නංගි නම් නිදාගත්ත අපි දෙනගේ රූම් එකේ රූම්ස් 5ක් තිබ්බා. ඉතින් මේ පහුවෙන්ද උදේ අපි ඕඩර් කරා ස්ට්‍රිං හොපර්ස්, පෝල් සම්බෝල් and chicken curry. මේක නම් මාරම මාරයි. ඒ කියන්නේ කෙලින්ම අර නිකන් අර ගමේ විදිහටම දියන. ඉතින් කොහොම හරි ඔයගලන්ට කියන්න ඕනේ දෙයක්. දැන් මේක ලිටල් ඉංග්ලන්ඩ් කියලා කියන්නේ ඉංගලන්තේ විදිහටම අපේ ඒ වගේ තැනක් තියෙන නිසානේ කියන්නේ. ඒ වගේ තැනක් හදපු නිසා. මම TikTok එකේ වීඩියෝ එකක් දැම්මා. ඒක වයිරල් ගියා කොහොම හරි. ඒකේ තියෙනවා මම ඉංග්ලන්ඩ් කියලා දාලා. ඉතින් ඒකේ ත්‍රිවිල් එකක් පේනවා. ඉතින් මට කියන්න ඕනේ නෑ මේක මම එංගලන්තේ ගියා කියලා. මට ඉතින් ඒ ලිටල් ඉංග්ලන්ඩ් දාන අමතකලා ඉංග්ලන්ඩ් කියලා දැම්මා. ඉතින් ඒකට ගොඩාක් කට්ටිය කියනවා ත්‍රිවිල් එකක් තියෙනවා නම් කොහොමද ඉංග්ලන්ඩ් වෙන්නේ? අයියෝ සීරියස් අරගෙන අනේ මේ පිස්සු නේද අනේ මේ මිනිස්සුන්ට දේවල් හිතන්න නැතුව කමෙන්ට් එකකින් හරි දානවනේ ඒක නේද පිස්සු මිනිස්සු. කොහමද මගේ vlog එක ඉවර වෙන ළඟයි ළමයි. අපේ මාමට thank you කියන්න ඕනේ මේ හැම දෙයකටම. ළමයි කොහමද ඔයාලට මම මේ as always පාරකුණා දුදේ නැගිටින්න දැන් වෙලාව 9යි. අපි 12ට check out වෙන්න ඕනේ. හැම හොටෙල් එකෙම ගියේ අපි 12ට check out වුණා. ඔයාලට මතකයි ඇති. What was it? To surprise them with a baby with. This is view. But man kiwa අපි ආවේ ලිටල් ඉංග්ලන්ඩ් කියලා එකකට. එතකොට ඒකේ cottages තියෙනවා. ගෙවල් මේ ඉතින් අපි හිටියා අපිට රැට නම් කියන්නේ ඩිනර් ගන්න හම්බුනේ නැහැ. බ්‍රෙක්ෆාස්ට් එක අපි ගත්තා මම ඒක වීඩියෝ කරා. ඒක මම දැම්මා vlog එකට. ඉතින් දැන් අපි check out වෙලා යන්න හදන ජයකෝබ් ෆාම්ස්. සාමාන්‍ය නුවරඑළිය යන කෙනෙක් නොයා යන්නේ නැතුව යන්න දන්නවා. මේක නිසා ඒ කියන්නේ ඒකට නොගිහින් යන්නේ නැහැ කොහෙවත් ගෙදර. ඉතින් අපි ඒකට හිතුනොත් යනවා. දන්නේ නැති ඉරණ අපේ මාමාගේ වෙනස් වෙනවානේ. ඉතින් this is my outfit. ඔයාලට මගේ TikTok බලනවා නම් බලාගන්න පුළුවන් මාගේ outfit එක. හරි. ඉතින් දැන් අපි check out වෙන්න යන්නේ. හොඳටම සීතලයි ළමයි. Celsius 17ද කොහෙද යන්නේ මම බැලුවා ඊයේ බැලුවේ මට හරියට මතක නැහැ.
සෝ මම ලෑස්ට වෙලා ඉක්මනට ඔයාලව හම්බෙනවා අවුට්ෆිට් චේන්ජ් කරන්න ඕනේ. මේ වෙනන් යන්න බෑ කාර්කී ගෙදර. මේ ඉතින් හරිම රිලැක්ස් ඇඳුමකින් යන්න ඕනේ. අප්ඩේට් එකක් දෙන්න. කොහොම හරි අපි ජැග්‍රෝ ෆාම් යනවා කිව්වා අර යනවා කොහොම යනවා කිව්වා ඔක්කොම වහලා මොකද අර හෝටන් තැන්න යන මල් වගේක් බලන්න වෙන මිනිස්සු ගොඩක් පිරලා හිටියා නුවරඑළියේ. ඉතින් ඒක නිසා අපි ඔක්කොම නවත්තලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් guys මගේ vlog එක බලුවට thank you so much. ඔයගලන්ට next vlog එකකින් මම ඔයගලව හම්බ වෙන්නම්. හරිද? හරි එහෙනම් vlog එක මම මෙතනින් end කරනවා. Bye bye. See you.